ඔයාලට ඔයාලා හැම කෙනෙක්ම ගොඩක් සතුටින් පරිස්සමින් නැති කියලා හිතනවා. ඉතින් අද බ්‍රහස්පතින්දා දවසක් අපි 5 දෙනා පුංචි ගමනක් යන්න තීරණය කෙරුවා. ඉතින් ඒ ගමන යන්න රෙඩි වෙන ගමන් තමයි මම දැන් ඉන්නේ. ඉතින් ඔන්න වටපිටාව දිහා නම් බලන්න එපා. මොකද සතියේ දවස් 5 කියන්නේ ඉතින් ටිකක් කාර්යබහුල දවස්. ඒ හින්දා ගෙවල් අස්පස් කරන වැඩ බොහෝ දුරට මගේ අතින් දැන් වෙනවා අඩුයි. ඉතින් ඒ හැම දෙයක්ම සෙනසුරාදා ඉරිදට තමයි ගොඩක් දුරට එකතු වෙන්නේ. ඒ නිසා වටපිටාවේ තියෙන අපිලිවෙල ගැන නම් එච්චරම හිතන්න එපා කියලා මං ඉල්ලනවා ඔයාලා හැමෝගෙම. ඉතින් මේ දවස්වල ඔන්න අපේ රටට ආයෙත් තෙල් ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා හැමතැනම පෝලිං. ඉතින් අපිට අවශ්‍ය ගමන් බිමන් යන්න පෙට්‍රල් ඩීසල් ටික එහෙම හොයාගන්න ටිකක් විතර අමාරු වෙලා තියෙනවා. ඉතින් අපේ පැත්තේ නම් එහෙම ලොකුවට පෝලිං නැහැ. ඒ වුණත් ඉතින් හැම ෂෙඩ් එකේම හැම වෙලේම පෙට්‍රල් හොයාගන්න අමාරුයි. ඉතින් කොහේ හරි තියනවා කිව්වහම ඉක්මනට ගිහිල්ලා අපිට අවශ්‍ය තෙල් ටික ගහගෙන එන එක තමයි කරන්න වෙලා තියෙන්නේ. ඉතින් පෝලිං වල නම් තාම ඉන්න උනේ නැහැ. ඉතින් ඉස්සරහට කොහොම වෙයිද කියන්න දන්නේ නැහැ. ඒ කොහොම වුණත් හොඳකට තියෙන්නේ මට ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න නොවෙන එක. මොකද මගේ බයික් එක ඉලෙක්ට්‍රික් නිසා මට ඒක charge කරගෙන ඕන වෙලාවක මගේ ගමන් බිමන් ටික යන්න පුළුවන්. ඒක ඉතින් ඇත්තටම මට පහසුවක්. මොකද හස්බන්ඩ් ගෙදර නැති නිසා ඉතින් එයාට බෑ මට පෙට්‍රල් එහෙම ගහන්න උනා නම් ඒ දේවල් කරලා දෙන්න. ඉතින් ඒක කරගන්න උනා නම් පුතාලා 3 දෙනාත් එක්කම තමයි මට පොලිමෙත් ඉන්න වෙන්නේ. ඒ හින්දා ඉතින් ඇත්තටම ඒක ලොකු සතුටක් මට මේ වෙලාවේ ඉලෙක්ට්‍රික් බයික් එක තියෙන එක. ඉතින් අලුතෙන් බයික් එකක් එහෙම ගන්න හිතන් ඉන්නවා නම් මේක ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. ඇත්තටම මේක හොඳයි. දැන් අවුරුදු 2කට කිට්ටු වෙන්න එනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව ගත්ත විදිහටම මම බයික් එක පාවිච්චි කරනවා. ඉතින් කරන්ට් එකත් එහෙම ලොකුවට යන්නේ නැහැ. ඇත්තටම අපේ ගෙදර ඔය හැමදේම කරලත් කරන්ට් බිල රුපියල් 3500කට වඩා යන්නෙම නැති තරම්. ඉතින් ඔන්න රටේ තියෙන ප්‍රශ්නයත් එක්ක ඒ දේවලුත් ඔයාලා එක්ක ෂෙයා කරගන්න හිතුවා. දැන් නම් ඉතින් අපි රෙඩි වෙලා ඉන්නේ. ඉතින් මේ වෙනකොටත් හස්බන්ඩ්ුයි චූටි පුතායි ගෙදරින් පිටත් වෙලා ඉන්නේ. මායි ලොකු බබාලා දෙන්නයි ඔන්න දැන් යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අපි 3 දෙනාත් හෙමින් සීරුවේ ගමන යන්න පිටත් වුණා. අද ඉතින් අපිට සුපුරුදු විදිහට බයික් දෙකේ තමයි යන්න වෙලා තියෙන්නේ. මොකද කාර් එක පුංචි අලුත් වැඩියා කටයුතු ටිකක් වෙනුවෙන් ගරාජ් එකේ තියෙන්නේ. ඉතින් අපිට තාම හම්බුනේ නැහැ. ඉතින් සිකුරාදා තමයි කාර් එක දෙනවා කියලා කිව්වේ. ඉතින් කොහොම හරි ඉතින් කාර් එක ලැබෙනකන් ඉන්නත් බෑ. හම්බුණු වෙලාවේ අපි යන්න හිතන් ඉන්න ගමන යන්න ඕනේ කියලා හිතුවා. රන්වන් පාටින් ඉර බැහැගෙන යන මේ ලස්සන හැන්දෑවේ හැමෝම තම තමන්ගේ රාජකාරී කටයුතු නිම වෙලා නගරයෙන් බැහැර වෙලා තමන්ගේ නිවෙස් බලා එද්දී අපි 5 දෙනා නම් ඉතින් නගරේ පැත්තට යන්නේ අපි ආස විදිහට පැය කීපයක් ගත කරන්න තමයි. ඉතින් එහෙනම් බලමුකෝ අද අපි මොනවද කරන්න යන්නේ කියලා. ඔන්න ඉතින් අපි 5 දෙනාම කතා වෙලා ෆිල්ම් එකක් බලන්න ආවා. මේ දවස්වල ධර්ම යුද්ධය කියන ෆිල්ම් එක යන නිසා ඉතින් අපි පොඩ්ඩ 3 දෙනාවත් එකතු කරගෙනම බලන්න පුළුවන් නිසා අපි හිතුවා මේක බලන්න එන්න ඕනේ කියලා. ඉතින් ගොඩක් දවස් හිතලා ඒකට ඉතින් කාල වේලාව හොයාගන්න ටිකක් අපහසු වුණා. ඉතින් අද නොහිතපු විදිහට ලැබුණු වෙලාවේ අපි ආවා ඉතින් ෆිල්ම් එක බලන්න. ඉතින් අපේ ඇනිවර්සරි එකත් ළඟම එනවා. ඒ වෙනුවෙන් තමයි ඉතින් මේ පුංචි දේ කරන්න හිතුවේ.
ඉතින් ෆිල්ම් එක බලලා රෑට කෑම ටිකකුත් කාලම යන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් අපේ ඇනිවර්සරි එක වෙනුවෙන් අපි දෙන්න දැන් අවුරුදු 2ක විතර ඉඳලා ට්‍රිප් එකක් ඕගනයිස් කරගන්නවා යන්න. හැබැයි මේ පාර නම් ඉතින් ෂුවර් කරන්න අමාරුයි. ඉතින් අපි අවුරුදු නිවාඩුවට කොහේ හරි යනවා කියලා හිතාගෙන තමයි හිටියේ. නමුත් ඉතින් රටේ තියෙන ප්‍රශ්නයත් එක්ක ඒක කොහොම වෙයිද දන්නේ නැහැ. ඔන්න ඉතින් බලන්නකෝ එළියෙන් කෑම ගන්නවා කියලා හිතුවට ටිකක් රෑවෙන්න අපේ මල්ලි බබා කුරු ගන්න පටන් ගත්තා. ඒ නිසා ඉතින් අපි කෑම ටිකක් අරගෙන ගෙදර ආවා. දැන් ඉතින් අපි කන්න තමයි හදන්නේ. ඉතින් බබාලට ෆ්‍රයිඩ් රයිස් එකක් ඕනේ කිව්ව නිසා ඉතින් අපි ෆ්‍රයිඩ් රයිස් තමයි අරගෙන ආවේ. ඒ වගේම තමයි ධර්මයුද්ධයේ ෆිල්ම් එක. ඉතින් බලලා නැත්තම් පවුලේ අයත් එක්ක බලන්න කියලා කියනවා. ඉතින් හරි ලස්සන ෆිල්ම් එකක්. ඉතින් මේකේ ටැමිල් වර්ෂන් එක නම් මම කලින් බලලා තියෙනවා. නමුත් මේ අපේ රටේ හදපු මේ සිංහල ෆිල්ම් එක හරිම ලස්සනයි. ඒ වගේම පවුල කියන එක කොච්චර වැදගත්ද කියන එක ඒ වගේම පවුල ගැන කතා වෙන ලස්සන කතාවක්. ඉතින් බැලුවේ නැත්තම් පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා ගිහින් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.